ඊපස්සේ මම උසාවියට ගියාම මට ડોක්ටර් කෙනෙක් ගාවට දැම්මා මොනවද ආ පාවිච්චි කරන්නේම කියලා. බොරු කිව්වේ නැහැ. මම කිව්වා මට බොරු කියලා 3 month වලින් එන්න තිබ්බා. මම ජොයින්ට් එකක් ගහන්නේ. මම අයිස් මෙච්චරයි බොන්නේ එහෙම කියලා මට එන්න තිබ්බා. මම ඒත් ඇත්ත කිව්වා කියලා කොහොම හරි මේ මට රිහැබිලිටේෂන් එක දුන්නා අවුරුද්දකටයි. කියනකොට තවුල් මේක මොකද කාලේනේ තරුණ ජීවිතය. ඊට පස්සේ අවුරුද්දක් රිහැබ් වුණා. රිහැබ් වුණෙත් තල් දෙන බන්ධනාගාරේ. ඇත්තටම එතනත් ලොකු සපෝට් එකක් දුන්නා මට. මොකද ඒක මේ හිරගයක් ඒක. ඒ කියන්නේ දැන් මිනිස්සෙක් කියන්නේ රිහැබ් වෙන්නනේ නේ. මේක හරි සංවේදී ඇත්තටම කතා හරියට. දැන් තරුණයෙක් මද්ද්‍රව්‍ය අරගෙන රිහැබ් වෙන්න යනකොට ඒක රිහැබිලිටේෂන් එකක් තියෙනවා නයි. රයිට්. මෙතන රිහැබිලිටේෂන් එකක් තිබ්බේ නැහැ. එහෙනම් මෙතන තිබ්බේ හිරගයක්. දැන් මම යන්නේ මං වගේම තවත් පිරිසක් ඉන්න තැනකට. තේරෙනවද ඔයාලට? ඒ කියන්නේ මම යන්නේ මං වගේම තවත් පිරිසක් ඉන්න තැනකට. මේ තරුණයන් කතාව මේ කියන්නේ. එතනට ගියාම එතන ඉන්නේ මේ එතන ඉන්නේ අපි වගේම වැරදි කරලා ආපු එහෙම පිරිසක්. ওই පිරිස තුල ඉන්නවා මංගලකාරයෝ ඉන්නවා. මඩ ගහපු කට්ටිය ඉන්නවා. ස්මග්ලින් මද්ද්‍රව්‍ය ඉජාවරම් කරපු කට්ටිය ඉන්නවා එහෙම. දැන් අපි එතනට යන්නේ මොකටද? අපි යන්නේ මේ පුනරුත්ථාපනය. ඔව්. එතන පුනරුත්ථාපනයක් නෑ. අයියේ. එතන හිරගයක්. ඒක විශෝධන මධ්‍යස්ථානයක් කියලා තිබ්බට ඒක හිරගයක්. එතනට ගියාම තියෙන්නේ වැඩ කරන්න. ඒ කියන්නේ දැන් පුනරුත්ථාපනය වෙන්න කෙනෙක් ආව කියන්නකෝ. එයා තරුණෙක් ආව කියන්නකෝ. එයා ජොබ් එකක් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැති. එයා රියබ් වෙනාම එයාට සෙට් වෙන්නේ අතන මඩ ගාපු කට්ටිය ස්මග්ලින් කරපු කට්ටිය සමහරක් කට්ටිය තන්නකෝ. එයා කිසි දෙයක් නොකර වසවිස විතරක් ගාපු කෙනෙක් කියලා. එයාට එතන උගන්වනවා මඩයක් ගහන්නේ කොහොමද? කොහොමද පාතාලයට සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ චේන් එක තුලේ ආව ප්ලග් වෙනවා. රිහැබිලිටේෂන් එකක් වෙන්නේ නැහැ. සහ එතනින් මම ඉගෙන ගත්තයි. දැන් මම මෙතන හිටියොත් මම මෙහෙමනේ වෙන්නේ. මම එතන වෙල්ෆෙයාර් කියලා එකක් තියෙනවනේ සුබ සාධකයේ. එතන ඇත්තටම හොඳ මාතෘ හිටියා. නරක කට්ටියත් හිටියා නැහැ කියන්නේ.